මේ ලංකාවේ දරුවන්ගේ තාක්ෂණික විප්ලවය ගැජට් හදන ටෙක් පන්තිය මිස්ටර් ටෙක්. මිස්ටර් ටෙක් ලංකාවේ එකම ප්‍රැක්ටිකල් වැඩබිම. මිස්ටර් ටෙක් අද අපි ඔයාලට අරගෙන යන්නේ අපේ ගැජට් හදන ටෙක් පන්තියෙන් ගින්දරත් එක්ක කරන සෙල්ලම් ටිකක්. අපි ගිය පාර වීඩියෝ එකකිනුත් ඔයාලට දුන්නේ ගින්දර ලැබෙන සෙල්ලම් ටිකක්. මේකෙන් අපි කරන්න යන්නේ ඇත්ත ගින්දරෙන් ගන්න පුළුවන් වැඩ ටිකක් ගැන. අපි බලමු අද වීඩියෝ එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බන්සන් 1000ක්. මේ බන්සන් 1000කේ පාවිච්චි කරලා මම දැන් මේ පළවෙනියම ඔයාලට පෙන්වන්න යන්නේ අයිස් කැටයක් දී කරන්න. මම ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා මේ බන්සන් 1000කයත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් ලස්සන තෙපාවක්. මේකට සාමාන්‍ය අපි කියන ට්‍රයිපෝඩ් එකක් නැත්නම් තෙපාවක්. මෙන්න මේ තෙපාව අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට බන්සන් 1000කෙන් ලැබෙන තාපය යටිපැත්තෙන් ලැබෙන විදිහට. මේ තියෙන අයිස් කැට. ඔයාලට පේනවාද මේක ඇතුලේ අයිස් කැට තියෙනවා. මම මේ බීකරය මගේ මේ බන්සන් 1000කය මත තියෙන තෙපා උඩින් තියලා අපි බලමු මේ අයිස් කැට වලට මොකක් වෙයිද කියලා. අපි බලාගෙනමු මේ අයිස් කැට මේ තාපය හමුවේ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා. අපි බලමු මේ අයිස් කැට ටිකෙන් ටික මොන වගේ තත්වයක් අපිට පෙන්눔 කරයිද කියලා. රයිට් පුතේ, ඔයාලට පේනවා ඇති මේ වෙලාවේ මේ බීකරය ඇතුලේ තියෙන සියලුම අයිස් කැට ප්‍රමාණය දිය වී අවසන්. මම මෙහෙම අතින් ඇල්ලුවට ඔයාට මේක ඍජුවම අතින් අල්ලන්න බැරි වෙයි. මොකද මේ මගේ අත්ආවරණයට තාපය දැනෙන්නේ නැහැ. මේක තාපය නොදැනෙන්න හදපු අත්ආවරණයක්. ඉතින් ස්ටෙක් ගාව මේවා තිබ්බට සමහරක් විට ඔයා ගාව මේවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා නිකන් මේක අතින් අල්ලන්න එපා. මම අතින් අල්ලන්නේ මගේ මේ අත්ආවරණයට තාපය දැනෙන්නේ නැති නිසා. මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම දැන් මේ වෙලාවේ තියෙන ජලය. ඕනෑම ඝනයක් මෙහෙම ද්‍රව කරන්න පුළුවන්ද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. අපි බලමු ඕනෑම ඝනයක් ද්‍රවයක් කරන්න පුළුවන්ද කියලා. A few moments later. මිස්ටර් ටෙක් කොහොමද කර වැඩකද? උදරුව මම මේ අද විලේනය ගැන පාඩමක් කියලා දෙනවා. විලේනය කියලා කියන්නේ ඕනම ඝන ද්‍රව්‍යයක් දිය කරන්න පුළුවන් විදිහක් ගැන. මේ තින්නේ අපි අයිස් කැට ටිකක් දිය කරලා වතුර හදාගත්තා. මොකද්ද ප්‍රශ්නේ? ටින් එකක් තියෙන පොඩ්ඩක් අපි දිය කරලා බලමු. මේ ටින් එක දෙන්න බලන්න. ඔයා කියන්නේ මේක දිය කරන්න ඕනේ කියලා? මේක දිය කරන්න නම් දරුවෝ මේකේ බෑ. අපිට වෙන මොකකට යන්නේ මේ දිය කරන්න. අපි දිය කරමු. එක ටින් එකක් තිබ්බව ගාව. ටින් 3-4ක් තියෙනවා. අනිත් ටින් ටිකත් අරන් එන්න බලන්න. අපි ඔක්කොම එකපාර උණු කරමු. ඔන්න අපි අනිත් ටින් ටිකත් අරන් ආවා. කොටින් ටික? 1යි 2යි මෙන්න 3යි. මේ ඔක්කොම ඔයාලා බිම තියලා ගත්තවද? මේ ඔක්කොම බිම තියලා ගත්තවද ඔයගොල්ලෝ? මේ ටින් සියල්ලම මේ දරුවෝ ටික ගෙනල්ලා තියෙන්නේ පාරේ දාලා ගියපුවා. මේ ටින් එකක් නැවත කොහොමද උණු කරන්නේ? මේ ටින් එකක් නැවත ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ කොහොමද? එහෙනම් අපි බලමු මේ වගේ ටින් එකක් උණු කරලා අපිට මොන වගේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද කියලා. ඔන්න අපි දැන් කරලා පෙන්නන්න යන්නේ ඔයගොල්ලන්ට. අපි ගාවට ආපු අපේ දරුවෝ ටිකක් කිව්වා පුළුවන් ද ඇහුවා මේව උණු කරන්න. පොඩි අභියෝගයක් බාර දීලා ගියා. හැබැයි පුතේ මේ වගේ පුංචි ගිනි දැල්ලකින් නම් මේව උණු කරන්න බෑ. මේ වගේ කුඩා ගිනි දැල්ලකට මේක ඇල්ලුවයි කියලා මේකට දැනෙන්නේවත් නැහැ. මොකද මේ මූලද්‍රව්‍ය නැත්තම් මේ අමුද්‍රව්‍ය ඇලුමිනියම්. සාමාන්‍යයෙන් ඇලුමිනියම් දිය කරන්න අපිට ඕන වෙනවා සෙල්සියස් අංශක 600කට එහා පැත්තේ උෂ්ණත්වයක්. ඉතින් සෙල්සියස් අංශක 600ක් මේ වගේ බන්සන් 1000කින් නම් අපිට හදා ගන්න අමාරුයි. අපි බලමු එහෙනම් කොහොමද මේ වගේ ලෝහමය දෙයක්, මේ වගේ ඝන අවස්ථාවේ තියෙන ලෝහමය දෙයක් දිය කරලා ද්‍රව අවස්ථාවට පත් කරගන්න කියලා. ඔයාලා හැමෝටම අලුත් අත්දැකීමක් වෙයි ඒක. සාමාන්‍යයෙන් දැන් මේ වගේ දෙයක් අපි උණු කරන්න කලින් අත්දැක බැලීමක් ඔයගොල්ලෝ කරන නිසා වඩා හොඳයි මේක ඇතුලේ තියෙන මේ ද්‍රව්‍යමය දේවල්. මේක එක බීම ಜಾති. මේ බීම ಜಾති සමහරක් විට ගිනි ගන්න පුළුවන්. ඇල්කොහොල් වගේ තියෙන ටින් එකක් ගත්තොත් සමහරක් විට ගිනි ගන්න පුළුවන්. ඒ නිසා එකපාර මේක උණු කරන්න කලින් නෝනට හුරුයි චුට්ටක් මේක රත් කරලා මේක ඇතුළ වේලලා තියාගත්තොත් මම ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා මංගාව තියෙන මෙන්න මේ හොට් ගන් එක. ඉතින් මේ හොට් ගන් එක පාවිච්චි කරලා මම පොඩ්ඩක් මේක ඇතුළේ ඩ්‍රයි කරගන්න. නැත්නම් මම වේලන්න උත්සාහයක් දරනවා. බලමු.
සාමාන්‍යයෙන් තරමක් දුරට මම මේක මේ වෙලාවේ වේල ගත්ත එහෙම නැත්නම් try කරගත් මේ ටික මම දිය කරන කලින් තරමක් කුඩා මට්ටමට තලා ගන්න උත්සාහයක් දරනවා. එහෙනම් අපි මේ ටික තරමක් පොඩි ප්‍රමාණයන් වලට මේ විදිහට කුඩා කර ගැනීම බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම මේ වගේ ටින් දෙකක් තුනක් විතර අරගෙන මම රත් කිරීමක් කරගෙන බලන්නම් මොන වගේ තත්ත්වයක් මට ලැබෙයිද කියලා. අපි අපේ ලෝහ ද්‍රව්‍ය උණු කරන්න අපි යොදා ගන්න මෙන්න මේ 1000ක නැත්නම් මෙන්න මේ බර්නර් එක තමයි පාවිච්චි කරන්නේ. මේ බර්නර් එක සාමාන්‍යයෙන් ගෙදර LP ගෑස් වලින් වැඩ කරන බර්නර් එකක්. අපි මේක ඉස්සෙල්ලා දැල්ව ගමු. මෙන්න මේ වගේ දැල්ලක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. මේ දැල්ල පාවිච්චි කළා මෙන්න මේ භාජනයට අපි දාලා ඉවර වෙලා තමයි මේ පරීක්ෂණය බලන්න යන්නේ. අපි ඉස්සෙල්ලා භාජනය පොඩ්ඩක් රත් කරගමු. ගින්දරත් එක්ක සෙල්ලම් භයානකයි. ඒ නිසා ගිනි නිවීමේ උපකරණයකුත් අපි ගාව තියාගෙන තමයි මේ වැඩේ අපි වට කරලා පෙන්නන්නේ. දැන් මම මේ යොදා ගන්න කෑන් ස්වල්පය මම මේකට එකතු කරනවා. මීට වඩා කුඩා ප්‍රමාණයන් වලට මේක තලා ගන්න පුළුවන් නම් මීටත් වඩා ඉක්මනින් මේක සමහරක් වෙලට දී කරගන්න පුළුවන්. අපි වැඩේ කරලා බලමු. ඔයාලා නිරීක්ෂණය කළොත් පෙනෙයි මේක ක්‍රමක්‍රමයෙන් දිය වෙන්න පටන් ගන්න තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම දියරයක් බවට පත් කරලා බලමු. ඔයාලට මේ මොහොතේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මට්ටමකට ඔයාලා ගෙනත් දුන්න ටින් ටික දිය වෙලා තියෙනවා. දියරයක් බවට පත් වෙලා තියෙනවා මේ මොහොතේ ඔයාලා ගෙනත් දුන්න ටින් ටික. දැන් කලින් ඔයාලා ගෙනාවේ ටින් සමූහයක් දැන් ඒ ටින් ටික මේ විදිහට දිය වෙලා ඇලුමිනියම් ද්‍රාවණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇලුමිනියම් ද්‍රාවණය අපිට උණු කරලා මේ වගේ දියරයක් විදිහට හදලා ඕනෑම හැඩයකට අච්චුවකට හදාගන්න පුළුවන්. මේ වගේ අපිට මේ උණු කරගත්ත ද්‍රාවණය පාවිච්චි කරලා අපිට කිසියම් අපිට අවශ්‍ය කරන හැඩයකට මේ වගේ හදාගන්න පුළුවන්. ඉතින් අපි තවත් දවසක වීඩියෝ එකකින් බලමු මේ වගේ උණු කරලා හදාගත්ත ලෝහ ද්‍රාවණයකින් ලස්සන නිර්මාණයක් කරන්න. නැත්තම් අපිට අවශ්‍ය කරන හැඩයකට හදාගත්ත දෙයක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ ද්‍රාවණයකින්. ඒ කියන්නේ ලෝහ දිය කරලා හදාගත්ත ද්‍රාවණයකින් අපි අපේම කියලා කිසියම් නිර්මාණයක් කිසියම් නිෂ්පාදනයක් කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ ඇවිල්ලා ගැජට් හදන ටෙක් පන්තිය මිස්ටර් ටෙක් අද ඔයාට පෙන්නුවේ කොහොමද ලෝහයක් දිය කරන්නේ කියලා. ඔයා ඒක දැක්කා කරලා බලන්න යන්න එපා. මේකත් භයානක වැඩක්. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. මේ ලංකාවේ දරුවන්ගේ තාක්ෂණික විප්ලවය ගැජට් හදන ටෙක් පන්තිය මිස්ටර් ටෙක්. Mr. Tech ලංකාවේ එකම ප්‍රැක්ටිකල් වැඩබිම